ආයිබෝවන් වාහන ගැන දන්න අය දන්නවා BYD වාහන මොනවද කියලා. ඉතින් BYD වාහන මතක් වෙද්දි සීලයින් 6 එක ඒවගේ BYD ඇටෝ ත්‍රී වගේ වාහන තමයි මතක් වෙන්න. ඉතින් ඒ වාහන ගන්න බැරුව ගොඩක් අය ඉන්නවා ඒ අයට BYD සමාගම නිෂ්පාදනය කරන පොඩිම වාහන දෙක ලංකාවට ජෝන්කින්ස් එකෙන් ගෙන්න්නනවා. ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් BYD ඇටෝ 1 එක සහ BYD ඇටෝ 2 එක දැන් ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. හරිටම දැන් දවස් දෙකතුනට කලින් තමයි ලංකාවේ මේ වාහන දෙක එළිදක්වලා තිබෙන්නේ. මේ වගේ මිල ගණන් සහ වැඩි විස්තර අපි බලමු. බලන්නකෝ මේ තියෙන BYD ඇටෝ 1 එක. මේ කලර් එකම වාහනේ අපි කතා කරා. මේ තියෙන BYD වාහන සෙට් එකක්. මේකේ තියෙන ෂාක් එක ඇටෝ 2 එක තියෙනවා. ඇටෝ 2 එකයි ඇටෝ 1 එකයි තමයි මේ දවස්වල හැමෝම කතා වෙන BYD අඩු ගණන් වලට විකුණන කාර් එක. මාරම ලස්සනක් තියෙන මේ ලස්සනම ලාකුල පාට වාහනය. ඉතින් මේක තමයි ප්‍රසිද්ධම කලර් එක ඇටෝ 1 එකේ. ඉතින් මෙතන ගොඩක් දෙනෙක් ඇවිල්ලා තිබෙනවා. BYD ඇටෝ වාහනේ ඇරලා බලන්න පුළුවන්, පොඩ්ඩක් නැගලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ටෙස්ට් ඩ්‍රයිව් යන්න පුළුවන් වෙයි ඉදිරියේදී. ඉතින් මේ හැමෝම කතා වෙන BYD ඇටෝ 1 කාර් එකේ මිල තමයි 83.5ක් වෙනවා. ඒ කියන්නේ 83,50,000ක්. 83,කට මේ BYD ඇටෝ 1 එක. ඉතින් මීටත් වඩා ගොඩක් මිනිස්සු බලන්න හිටියා 70,කට වගේ මේ වගේ කාර් එකක් එයි කියලා. බලා ගන්න පුළුවන් වෙන්නේ මේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි BYD ඇටෝ 1 කාර් එකක් රිසර්වේෂන් එකක් බුක් කරලා තියෙනවා. එයා තමයි පළවෙනි කස්ටමර්. ඉතින් ඒකේ ෆොටෝ එකක් තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් මේ BYD ඇටෝ 1 එකත් ලෞකේ ගොඩක්ම ප්‍රසිද්ධ කාර් එකක්. මේක ලංකාවට එන්න කලින් විශේෂයෙන්ම UK වල ඕස්ට්‍රේලියාව වල ගොඩක් කට්ටිය දැකපු වාහනයක්, පැදපු වාහනයක් කිව්වොත් නිවැරදි. ඉතින් අපි එහෙදි ගොඩක් දැකලා තිනවා මේ වගේ වාහන. හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා මාකට් එකේ. කොච්චර ගාණක් වුණත් ඉලෙක්ට්‍රිකල් වාහනය අනිත් බලන දේ තමයි එක චාර්ජ් එකකින් කොච්චර ගමන් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ BYD ඇටෝ 1 එකේ එක චාර්ජ් එකකින් කිලෝමීටර් 300ක් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන මීටර ටිකක් ග්‍රේඩ් එක වැඩි එකක්. ඒකේ එක චාර්ජ් එකකින් කිලෝමීටර් 380ක් ගමන් කරන්න පුළුවන්. කිලෝමීටර් 300ක් කියන්නේ ලංකාවේ බලද්දි ලොකු දුරක්. අපි ප්‍රයිස් එක ගැන කතා කරා, පෙනුම මොන වගේද කියලා කතා කරා. වාහනේ ඇතුළේ තියෙන මෙන්න මේ වගේ පෙනුමක්. බලනකො ඩෑෂ්බෝඩ් එක සුපුරුදු BYD ලෝගෝ එකත් එක්ක වාහනේ තිබෙනවා. මාරම ක්ලියර් හයි ක්වොලිටි ප්ලාස්ටික් මැටීරියල් එකෙන් තමයි ඩෑෂ්බෝඩ් එක හදලා තියෙන්නේ. ඒ වගේම සින්තෙනික් ලෙදර් හොඳ සීට් දෙකක් තියෙනවා ඉස්සරහා පැසෙන්ජර්ස් දෙන්නට. ඉතින් මේක අඩු බජට් එක වාහනයක් වුණත් හොඳ ක්වොලිටි මැටීරියල්ස් භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම BYD අනිත් වාහන වගේම හොඳ ලොකු ඩිස්ප්ලේ එකක් තිබෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ වාහනේ සියලු දේවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් මේක අනිත් වාහන වලට සාපේක්ෂව බලද්දී චීනය නිෂ්පාදනය කරන ගොඩක් තාක්ෂණික වාහනයක් කිව්වොත් මම නිවැරදි. පිටිපස්සේ යන කෙනෙක්ට වුණත් අඩි 6ක විතර උස කෙනෙක්ට වුණත් ඔළුව වදින්න නැති වෙන්න ඒ වගේම කකුල් දෙක තියාගද්දි හොඳ ලෙග් ස්පේස් එකකුත් තිබෙනවා. ඉතින් පොඩි කාර් එකක් වුණත් මේක අර SUV එකක්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඔය ඇල්ටෝ එකකට වඩා මේ කාර් එක උසයි. ඉතින් මේ තියෙන්නේ මෙතනදී එලි දක්වපු BYD ඇටෝ 2 එක. ඉතින් ඔබ දන්නවා BYD ඇටෝ 3 සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒ ප්‍රශ්නලත් එක්ක ඒක ගන්න අමාරු, ඒක ගන්න අපහසු මිනිසුන්ට විශේෂයෙන්ම මේ BYD ඇටෝ 2 එකට යන්න පුළුවන්. මේකෙත් අර වගේම පෙනුමක් තමයි තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් තමයි තිබෙන්නේ. බලන්නකෝ BYD ඇටෝ 2 එකේ කොච්චර ලොකු පෙනුමක් තිබෙනවද කියලා. මේකෙත් ලස්සන ඉන්ටීරියර් එකක් තියෙනවා. ඒ වගේම තමයි අර වගේම ලොකු ඩිස්ප්ලේ එක. ඉතින් ඒකත් එක්ක සුපුරුදු විදියට මේකේ අර තාක්ෂණික උපාංග වලින් සමන්විත වාහනයක්. මාරම ලස්සනක්. අර Honda Vezel වගේ හොඳ SUV එකක්. Honda Vezel එකටත් වඩා උසයි වගේ. ඉතින් ඩයිමෙන්ෂන් ගැන මම ඔබට වෙනම කියන්න. හොඳ බූට් ස්පේස් එකක් තිබෙනවා. ඒ වගේම පිටිපස්සේ BYD ඇටෝ 1 එකට වඩා නම් ගොඩක් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් දෙන්නෙක්ට තුන් දෙනෙක්ට උනත්. ඉතින් මේකේ බලන්න පුළුවන් ඔබට මූන් රූෆ් එක, විශේෂයෙන්ම සන් රූෆ් එක ගැනත් මම ඔබට වෙනම සඳහන් කරන වෙනම විස්තරයක් ගෙන එන්නම්. ඉතින් ඩිස්ප්ලේ එක ඔබට මෙන්න මේක මේ විදිහට අනිත් පැත්තට කරකවන්න පුළුවන්. ඉතින් ඒකත් විශේෂත්වයක්. ඉතින් පැහැදිලිව බලන්න යන්න පුළුවන්. කාර් එකේ 360 view එක. ඉතින් කියන්න ඕන කාරණාව තමයි මේක ඉලෙක්ට්‍රිකල් කාර් එකක්. මේක නිෂ්පාදනය කරන්නේ චීනයේ. ඉස්සර වගේ නෙවෙයි චයිනීස් ඉන්දියන් වාහන කියලා දැන් වෙන්වෙන් කරන්න නෑ. ගොඩාක් දුරට ජපානටත් වඩා
මේ වගේ රටවල තමයි වාහන දැන් නිෂ්පාදනය කරන්නේ. අපි ලංකාවේ ගොඩක්ම දැකලා තියෙන ජපාන් වාහනනේ. ඒ වගේම තමයි ලංකාවේ දැවුනේ දිත් ගොඩක්ම ඩිමාන්ඩ් එක තියෙන ජපාන් වාහන වලට. මාකට් වැලියු එක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැලියු එක තියෙන ජපාන් වාහන වලට මම නිවැරදි. ඒ වගේම තමයි ජපාන් වාහනයකට නැගලා මේ වගේ වාහනේ නැගකට පස්සේ ගොඩක් පහසුකම් ඔබට බලා ගන්න පුළුවන් වෙනවා. මම කියන්නේ සැප පහසුකම නෙවෙයි. මේ වාහනවල ගොඩක් නවීන පන්නේ පහසුකම් සමන්විතයි. ඉතින් මේ වාහන ගොඩක් අප්ඩේට්. මේ වගේ ගොඩක් තාක්ෂණික අතින් බලද්දි ගොඩක් ඉහළයි ජපාන් වාහනයකට සාපේක්ෂව. හැබැයි මම මෙතනදී කියන්නේ ජපාන් වාහනය හොඳ නෑ කියලා නෙවෙයි. කොච්චර ජපාන් වාහන වලට පහසුකම් නිර්මාණය කරන්න පුළුවන් වුණත් ජපාන්නු මේ පහසුකම් ඔක්කොම ඇඩ් කරන්නේ නැහැ. ඉතින් ඒක එක අතින් බලද්දි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැලියු එක වැඩි වෙන්නත් එක හේතුවක්. ඉතින් අපෙන් ගොඩක් දෙනෙක් අහන්න පුළුවන් කාරණාවක් තමයි Suzuki Alto එකද ගොඩක් ලොකු මේකද පොඩි මේ වගේ දෙයක් ගොඩක් දෙනෙක්ට දැනගන්න ඕන. ඉතින් මේ BYD Atto 1 කාර් එකේ දිග මිලිමීටර් 3925යි. ඒ වගේම තමයි Suzuki Alto එකේ දිග 3395යි. මේක 3925ක්. එතරම් ඔබට බලා ගන්න පුළුවන් මිලිමීටර් 600 ගාණක්ම මේ මිලිමීටර් 600 ගාණක්ම BYD Atto 1 එක දිගයි. ඒ වගේම තමයි width එක. ඒ කියන්නේ පළල තියෙනවා BYD Atto 1 එකේ මිලිමීටර් 1720ක්. ඒ වගේම Suzuki Alto 2015 වගේ වාහන වල තියෙන මිලිමීටර් 1490. ඉතින් ඒ අතින් බලද්දිත් මේ BYD Atto 1 එක ගොඩක් පළලයි Suzuki Alto එකට වඩා. ඒ වගේම තමයි wheel base එක. wheel base එක අපිට බලා ගන්න පුළුවන් මිලිමීටර් 2500ක් තිබෙනවා. හැබැයි Suzuki Alto එකේ තියෙන 2360. එතකොට ඔබට බලා ගන්න පුළුවන් Suzuki Alto එකට වඩා මේ වාහනේ ලොකුයි. ඉතින් මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කාරණාවක්. ගොඩක් දිනාට නොතේරෙන දෙයක් තමයි මේ ෆොටෝ එකක් දැකපු ගමන් කොච්චර සයිස් එකක් තිබුණා ෆොටෝ වල වගේ නෙවෙයි ගියාට පස්සේ මේක ගොඩක් පොඩි. ඉතින් මෙන්න මේ වගේ දේවල් හිතෙන්න පුළුවන්. මේ BYD Atto 1 එක BYD Atto 2 BYD Atto 5 මේ වගේ වාහන ගෙන ජෝන් ස්කිල්ස් ආයතනයේ බලයලත් නිලධාරියෙක් එක්ක මම කතා කරන්න සූදානම් මේ සම්බන්ධව. ඔබට සවිස්තරාත්මක විස්තර ගෙන එන්නම්. ඔබට තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඒවට උත්තර අරගෙන එන්න. විශේෂම කාරණාවක් තමයි ගොඩක්ම මිනිස්සු බලන්න හිටියා මේ වාහනය එනකන්. විශේෂයෙන්ම දැන් ඇවිල්ලා තිබෙන්නේ. හැබැයි මීට වඩා මිල ගණන් අඩු වෙනකන් තමයි ගොඩක් මිනිස්සු බලන්න හිටියේ. ඉතින් ඒක තමයි සෝචනීය කාරණාව. ඉතින් තව ටිකක් අඩු වුණා නම් තව ගන්න බැරි ගොඩාක් මිනිස්සු මේ වාහනේ ගනි. ඉතින් තවත් කෙනෙක්ට වාහනයක් ගන්න බැරුව ඉඳි වාහනයක් පදිනවා නම් කොච්චර ආසයිද? තමන්ගේ පවුල, තමන්ගේ හිත මිත්‍රයෝ, ඒ වගේම පවුල ළමයිත් එක්ක වාහනයක් පදින්න ගොඩක් දෙන ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ වගේ කෙනෙකුට අවස්ථාවක් හිමි වෙනවා. විශේෂයෙන්ම තමයි මේ ලීස් එකක් දාලා මේ වගේ වාහන ගන්න පුළුවන්. සාමාන්‍ය වාහන ගන්නවට වඩා ඒක පහසුයි. ඒ වගේම තමයි ඉතින් අපි කිව්වා මේක ලක්ෂ 83යි 50000ක් කියලා BYD Atto 1 එක. ඉතින් ලක්ෂ 80 ගණන් වලට තියෙන වෙන වාහන වලට වඩා ඇත්තටම මේක වටිනවා නම් මේක හොඳ ඔප්ෂන් එකක්. හැබැයි ජපාන් වාහන වලට සාපේක්ෂව තව රුපියල් ලක්ෂ 5ක් හරි අඩුවට මේ වගේ වාහනයක් ගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද මේ ජපාන් වාහන වල තියෙන ඉල්ලුමත් අඩු වෙනවා. මොකද මිනිස්සු ඒව ගන්න තු මේව ගන්න වෙනවා. එතකොට වෙන්නේ අර ජපාන් වාහන වලත් ඔටෝමැටිකල්ම ඉබේම මිල ගණන් අඩු කරන්න සිදු වෙනවා.